ඔන්න ඉතින් ගොඩ කාලෙකට පස්සේ මං අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා. ඉතින් මේ වෙනකොට මගේ channel එකේ 2000කට ආසන්න පිරිසක් එකතු වෙලා ඉන්නවා. ඉතින් ඒ ගැන මට වචනෙන් කියා ගන්න බැරි සතුටක් තමයි තියෙන්නේ. ඉතින් ඒ හැම දෙයකටම ඔයාලට ගොඩාක් ස්තුතියි. මේ දවස්වල පොඩ්ඩක් අසනීපෙන් ඉන්න නිසා කටහඬත් වෙනස් වෙලා තියෙන්නේ. ඉතින් ඒක වැඩි ගණන් ගන්න එපා. ඉතින් අද වීඩියෝ එකෙන් මං අරන් ආවේ අපි බදුල්ලේ ගියා. ඒ කියන්නේ අපේ ගමේ. මං දැන් නැවතිලා ඉන්නේ අපේ අක්කිලාගේ ගෙදර. ඉතින් මටයි අක්කිටයි පුළුවන් වුණ වෙලාවක ගමේ ගිහින් එන්න යනවා. අපි ගියේ සැප්තැම්බර් මාසේ. ඉතින් මට දැන් තමයි ඔන්න වීඩියෝ එක හදලා අප්ලෝඩ් කරන්න පුළුවන් වුණේ. ගෙදර ගියාම ලස්සනට වීඩියෝ කරලා ඔන්න ව්ලොග් එකක් හදනවා කියලා හිටියා. ඉතින් මට ඒක අර මගේ හිතේ හැටියට කරගන්න බැරි වුණා. ඒත් ඉතින් කමන්නේ කියලා මං අර වීඩියෝ කරපු ඒ වගේ පුළුවන් විදිහට වීඩියෝ එකක් හැදුවා. ඉතින් මේ තියෙන්නේ අපේ ගේ ඉස්සරහට පේන view එක. ඉතින් වැස්ස දවස් වලට තමයි ගොඩක්ම ලස්සන කන්දට අර මීදුමක් දාලා තියෙද්දි අපි යනකොට වැස්ස තිබුණේ නෑ. අර සීතලත් එක්ක අර පුලන්සැර වැඩි. ඉතින් මගේ මූණ දැක්කමත් ඔයාලට තේරෙන්නේ නැති මගේ මූණ හොඳටම වේලිලා තිබුණේ ඒ ගෙදර හිටපු දවස් ටිකේ. ඔන්න බලන්නකෝ මේ ඉන්නේ ඔයාලා හැමෝම වගේ ආස සත්තු జాතියක් නේද? අනේ මන් දන්නේ වැස්සත් නැතත් මෙයාලගේ නම් අඩුවක් නෑ මෙහෙට. මේ තමයි මං ගෙදර ගියාම ඉන්න ආසම තැන. උදේම නැගිට්ටමත් එන්නේ මෙතනට. ඉතින් මං කන්නේ බොන්නෙත් මෙතන ඉඳන්, කෝල් ගන්නෙත් මෙතන ඉඳන්, වීඩියෝ එකක් බලන්නෙත් මෙතන ඉඳන්. මං දන්නේ ගේ ඇතුලේ ඉන්නට වඩා මෙතන ඉන්න එක මාරම නිදහස්. ඉතින් අපිට කලාතුරකින් මේ විදියට ගෙදර යන්න ලැබෙන්නේ. මන් දන්නේ අර කොච්චර ගෙදරින් පිට හිටියත් ගෙදර යනවා කියන හැඟීම වචනෙන් විස්තර කරන්න අමාරුයි. ඇත්තට මේක අර බදුල්ල ලං වෙනකොටම දැනෙනවා. අර පාරිසරික වෙනස්කම් එක්ක අර හීතල උලඟත් එක්ක තමයි ඒ සැනසීම දැනෙන්නේ. මේ ඉන්නේ අපේ ආච්චි. ඉතින් මම පොඩි කාලේ ගොඩක්ම හැදී වැඩුණේ මෙයා ළඟ. ඔන්න ඉතින් ටිකක් දවල් වෙලා ගෙදර අයත් එක්ක දොඩොල් හැදුවා. ඉතින් අපේ අම්මට තමයි ගොඩක්ම උවමනාව තිබුණේ දොඩොල් හදන්න. දැන් මං ඔයාලට පෙන්වන්න එක්කන් යන්න හදන්නේ අපි නාන පිහිල්ල. අපේ ගෙදරට ළඟම තැන තමයි මේක. තවත් පිහිල්ලක් තියෙනවා. ඒකට පොඩ්ඩක් දුර යන්න ඕන. මේ තියෙන්නේ කොකෝ ගස්. අනේ ඉතින් කවදාවත් අපිට මේ වගේ ගෙඩියක් ගන්න හම්බෙන්නේ රිලව් ඉන්නේ හින්දා. ඔයාලා විශ්වාස කරන්න මේ තියෙන අපි ඒ දවස්වල ඉස්කෝලේ ගිහපු පාරවල්. ඉතින් වැස්ස දවස්වලට එහෙම දොලේ වතුර වැඩිනේ. එතකොට මේ පැත්තෙන් එන්න බෑ. තවත් පාරක් තියෙනවා වෙන පැත්තකින්. ඒ පැත්තෙන් තමයි එතකොට අපි ගෙදර එහෙම එන්නේ. ඉතින් අපේ නැන්දලාගේ නංගි පොඩි මල්ලිත් එක්කන් ආවා වීඩියෝ කරන්න කියලා. ඔන්න මේ තියෙන්නේ අපි නාන පිහිල්ල. ඉතින් මං ඉස්සෙල්ලා කිව්වනේ මේ දවස්වල වැස්ස නෑ. හොඳටම අර හුළඟයි සීතලයි එක්ක අර වතුර ගොඩක් හිඳිලා තියෙන්නේ. දැන් මේ පිහිල්ලෙන් අර පුරුදු නැති කෙනෙක් එහෙම නානකොට අපෙන් අහනවා අර කැලෑව වගේ නිසා බය නැද්ද කියලා. ඇත්තටම මේ වෙනකන් අපිට නම් කිසිම කරදරයක් වෙලා නෑ. මෙතනින් උඩ තමයි ඉතින් අපේ ගෙවල් තියෙන්නේ. අද අපි ඉරිදා පොලේ යනවා. අපේ මාමගේ වීල් එකේ තමයි ගියේ. ඔයාලට පේනවා ඇති ඉතින් අපේ ගමට යන පාර එහෙම හොඳට හදලා තියෙන විදිය. ඒ යන ගමන් ඔන්න අපිට අර ටැමිල් කට්ටියගේ කටුගාලේම අරන් යන පෙරහැර තියෙන්නේ. ඒකත් බලා ගන්න පුළුවන් වුණා. ඇත්තටම මං ඉස්සර ඉඳන්ම හරිම ආසයි පොලේ එන්න. අර බඩු ගොඩාක් තියෙනකොට ඒවා තෝරන්න, එතකොට බඩු ගන්න හරිම ආසයි මං. ඒ වුණාට දැන් අර කලින් වගේ ගොඩාක් දේවල් පොලේ නෑ. ඉතින් අද මායි, අපේ අක්කේ, අක්කිගේ බබයි, නැන්දගේ දුවයි, ආච්චි තමයි පොලේ ආවේ. මං මෙහෙම ඇවිල්ලා අර වීඩියෝ කරන එක නිකන් පුරුදුත් නෑ වගේ. අනික තමයි කවුරු හරි අඳුරන කෙනෙක් දැක්කොත් ලැජ්ජයිත් එක්කනේ. ඒක නිසා ඉතින් මට හරියට එහෙම අර ලොකුවට දේවල් වීඩියෝ කරගන්න බැරි වුණා.
මං අර මුලින් කිව්වා වගේ ලස්සන දිග වීඩියෝ එකක් ගේන්න බැරි වුණා. ඒත් ඉතින් කමන්නේ මං මේ විදියට හරි පොඩි වීඩියෝ එකක් හදාගත්තනේ. ඉතින් මේ විදියට තමයි ගෙදර හිටපු දවස් ටික ගෙවුනේ. කොහොම හරි අපි සති 2ක් වගේ තමයි අපිට ගෙදර ඉන්න පුළුවන් වුණේ. මගේ වැඩ වගේකටම ඉතින් ආපහු ඉක්මනටම අක්කිලා ගෙදර එන්න වුණා. ඉතින් ඒ දේවල් වලිමුත් මං ඉස්සරහට වීඩියෝ එකක් අරගෙන එන්නම්. එහෙනම් ඉතින් අදට මං ගිහින් එන්නම්. තවත් ලස්සන වීඩියෝ එකකින් මුණ ගැහිමු.